guys, welcome back to my YouTube channel. ඔයාලව ආදරයෙන් සාදරයෙන් මගේ vlog එකට පිළිගන්නවා. Sorry guys, මම චුට්ටක් අසනීපෙන් හිටපින් ඔයාලට මාසෙකට කිට්ටු වෙන කාලයක් මම හිතන්නේ vlog එකක් ගේන්න බැරි වුණා. මම ඔයාලව හම්බෙන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද හරියටම අප්‍රේල් 15 වෙනිදා. ඒ කියන්නේ දැන් ඉතින් අවුරුද්දෙන් පස්සේ. ඉතින් අපි මේ යන්නේ නෑගම් කියලා කිව්වොත් නම් ඉතින් හරියටම හරි. ඉතින් guys මම මේ යන්නේ ගාල්ලට. ගාල්ල කියන්නේ ඉතින් ඒක වෙනම vibe එකක්. ඉතින් ගාල්ල කියන්නේ අනිත් එක මොකද මගේ යාළුවන්ට මම ගාල්ල යනවා කියලා කිව්වොත් ඇත්ත වශයෙන්ම මගේ යාළුවන්ට කේන්ති යනවා. මොකද ඉතින් මට පොඩි නිවාඩුවක් හරි හම්බුන ගමන් මං ඉතින් ගාල්ල යනවා. මොකද මගේ අච්චන් බලන්න. ඉතින් මගේ අම්මගේ තාත්තගේ ගම ගාල්ල නිසා අපි ඉතින් නෑගම් කියලා යන්නේ ගාල්ලෙම තමයි. නා බලමු අද දවසේ කොහමද ගෙවුනේ, අපි කොහෙද ගියේ, මොනවද කරේ කියලා. එහෙනම් යමු අපි නෑගම්. එන්න මාත් එක්ක. මුලින්ම අපි ගියේ අපේ අච්චන් බලන්න. මේ තියෙන්නේ හේ පොඩ්ඩක් ඉන්නකො මම එයාවත් පෙන්නන්න. මේ ඉන්නේ මේ තමයි මගේ ආච්චි අම්මා. ඉතින් මෙයා බලන් තමයි මම හැමදාම එන්නේ. ඊට පස්සේ අපි චූටි නන්දලා ගෙදර ගිහිල්ලා ගෙවල් තව දෙක තුනක ගිහිල්ලා ඉතින් අපි ඒ වැඩ ටික ඉවරනකොට රෑ වුණා. ඊට පස්සේ ඉතින් අපි රෑට යන්නේ මේ අපේ බාප්පයි ගෙදර. ඇත්තටම කිව්වොත් ඔව් බාප්පයි ගෙදර කියමුකෝ. අපි ගිහලා බලමුකෝ ඉතින් ඒ කොහොමද කියලා. එදා රෑ අපි බාප්පයි ගෙදරත් ගිහිල්ලා ඊට පස්සේ ඇත්තටම ගියේ බාප්පගේ විලායකට. අපි එනවා කිව්වොත් ගොඩක් වෙලාවට බාප්පා එයාගේ විලායකේ රූම් එකක් අපිට arrange කරලා දෙනවා. ගොඩක් වෙලාවට නෙමෙයි හැමදාම වගේ. arrange කරලා දෙනවා. Thank you බාප්පා for that. මේ තියෙන්නේ මං ඒ විලායකේ ගත චුටි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඔයාලා ඒ ටික බලන්නකෝ. මේ තමයි විලා 234 gold. ඔයාලත් ඇවිල්ලා බලන්න ආස හිතේ. අපි ගෙදර ඉන්න පිටත් වෙලා එන ගමන් ගාලු කොටුවෙත් පොඩි රවුමක් දාන්න කියලා හිතුවා. ඉතින් මේ විදිහට තමයි අපේ දවස් දෙක ගෙවුනේ. මේ තමයි ඉතින් අපේ නෑගම් බ්ලොග් එකේ අවසානය. අපි තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න යනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye guys.